තියෙන මොකද තන්ට ඇවිල්ලා තියෙන්නේ ඔව් කපපු හැටිය දෙහි ටිකක් ගන්න ඕනේ මේකට මේ තියෙන්නේ හොඳම ඉතුරු පැණි කියන්නේ කිතුල මදින වෙලාවට අනිවාර්යයෙන්ම සේෆ්ටියක් තියෙන්න ඕනේ හොඳ සේෆ්ටියක් ගන්න ඕනේ මිල අධික වුණත් කමන්න මේ වගේ හොඳ සේෆ්ටියක් ගන්න ඕනේ කොන්ද බලන්න මේකේ පිටිපස්සේ තියෙන හැංගර් එක ඉස්සරහින් තියෙන හැංගර් එක ටයිස් වලට වැදිලා තියෙන හොඳට මේ සේෆ්ටිය මිනිහ කොන වෙලා වැටුනොත් කොන්ද කැඩෙන්නේ නැතුව යන්න ඉලස්ට්‍රේට් එක දාලා තියෙනවා ඒ වගේම එල්ලෙන්න හැංගර්ස් දෙකක් තියෙනවා එකක් මාරුවෙන් දාලා හැංගර් එකේ එල්ලෙන්න පුළුවන් ඒ වගේ සේෆ්ටි එක පාවිච්චි කරන්න ඕනේ මේ වගේ කිතුලක් මදිනකොට මේ කිතුල සෑහඳ සක් තියෙනවා අපි ඊළඟට නැගලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් දවස් කීපයකට පස්සේ යන් උඩට කිතුල් මල කපන්න යන්නේ මේක තමයි කපන්න යන මල හදන්න යන්නේ අට්ටාල් නම් ගහලා තියෙන්නේ වෙනවනේ පල්ලෙ අට්ටාලේ ගහුවා වෙලාසර ඒක වීඩියෝ එකක් දාගන්න බැරුණා මේක තමයි මල තද වෙලා තියෙන්නේ ගානට ඇවිල්ලා තියෙන්නේ අපි මේක කපන්න යනවා මේක තමයි මල හිමීට කපන්න කපලා ඉවරලා දාන්නම් වීඩියෝ එකක් අයිත් මම දැන් සුද්ධ කරලා තියෙන්නේ බැඳලා තියෙන්නේ මේක දාලා දැන් ගරන්න තියෙන්නේ ගෝණි පඩංගුවක් දාලා බඳින්න ඕනේ මලේ කඳ මේවා ටික මේ ටික බැඳලා ඊට පස්සේ මේකට කෝටු 4ක් තියලා ගැට ගහන්න ඕනේ වීඩියෝ එක දෙන්න විදියක් නැහැ තනියම ඔබේ ඉඳන් කරන හින්දා බලන්න මල කොහොමද කියලා එන්න මල මෙතනට වෙනකල් තියෙනවා මේ හරියට වෙනකල් මල මෙතනට තමයි බෙහෙත් තියන්නේ මෙතනටයි මෙන්න මෙතනටයි තමයි බෙහෙත් තියන්නේ මලේ බෙහෙත් තියන ටික බලමු පස්සේ ඊළඟ දවස් 12ක් විතර ආයි වගේ මේ මල වරණ සමහර දවස් 3න් හරියන්නත් පුළුවන් ඊට පස්සේ මේකට කිතුල් කෝටු 4ක් තියලා බඳින්න ඕනේ ගහේ මල හයිය මදිනේ හයිය වෙන්න මේ ටික මෙතන ටික අර මේ ටිකට බඳින්න ඕනේ මේ කෝටු මේකට මේකට ඔලොංගුලියක් තියන්න ඕනේ
නැත්තම් මේක ඔහොමම තියන්න පුළුවන් ඉතින්. පොළොංගුවක් තිබ්බනම් තමයි ඉතින් හොඳ. ගෝලයා ගිහිල්ලානේ යට ඉතිපු එක. සේෆ්ටි. දෙවෙනි දවස. එහෙනම් තමයි දෙවෙනි දවසේ දිග ඇරෙන්නේ. අඳුරංගෙන් ආරක්ෂා කරගෙන නෙට් එකක් දාලා තියෙන හරිය. මම සුද්ධ කළා තුන්වෙනි දවසේ. පහුගිය දවස්වල පොඩ්ඩක් වැස්සා වට කරලා තියෙන රෙලවුන්ගෙන්. ඉතින් මේක අපි මල මෝරලා තමයි ඇවිල්ලාද කියලා හොයාගන්නේ. මෙන්න මේ වගේ කිනිත්තක් කඩා ගන්නවා. හරිද? මෙන්න මේ වගේ කිනිත්තක් කඩාගෙන මේ කිනිත්ත මෙහෙම කරලා මේ කිනිත්ත මෙහෙම කරලා මෙන්න මෙහෙම කඩන්න ඕනේ. අන්න කඩලා බලන්න ඕනේ බූල් ඇදෙනවද කියලා. මේක ලාවට ඇදෙන්නේ. ඒ කියන්නේ තව දවස් දෙකක් යනකොට මේ මලම පදම එනවා මේ ඇදෙනවා මේ බූල් ඇදෙනවා දවස් දෙකකින් තව මේ ඇදෙනවා බූල. නූල් ඇදෙනවා දැක්කද? තව එකක් හදලා මල දිගහැරලත් නෑ උනාට හරියට. එකයි පැටලිච්ච ඒවා ටික දිගහැරලා නැහැ. මේක තව දවස් අපිට තාම බූල් ඇදෙනවා ටිකක් ලාවට. ඔව් අදිස්සනම් මදි. තව දවස් දෙකකින් හෙට නෙමෙයි සෙනසුරාදාට වගේ බෙහෙත් තියන්න පුළුවන් මේ මලට මට තේරෙන විදිහට. කොළපාට ලා පාටට කොළපාට ගිහිගෙන ඇවිල්ලා තියෙන්නේ. එනවා.
දිගට තියෙන්නේ. මේ හරි. උඩින් එකක් කඩලා බලමු. ඉස්සලා කඩපු එක හොයාගත්තා නම් හරිනේ. දිගහැරෙනවා මල මේ. ඔන්න බූලා ඇදෙනවා මේ. ඒ කියන්නේ තව මේ හරියට තව චුට්ටයි. තව දවසකින් මේක මම තවත් දෙකක් යනකොට බෙහෙත් තියන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම ආයිත් හෙටත් ඇවිල්ලා පෙන්නන්නම්. මම ඊයේ දවසේ ආවේ නෑ. හෙට ඇවිල්ලා පෙන්නන්නම් මේ මල්ලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේක දාලා තියෙන වතුර වැටෙන්නේ නැති වෙන්න ඒවා මේවා වෙන්න. උනාට ජල වාෂ්ප එහෙම තියෙනවා ඇතුලේ පොඩ්ඩක්. මලේ 4 වෙනි දවසේ. හිතෙනවා අද මල හොඳ ගානට ඇවිල්ලා තියෙන්න ඕනේ. ලාකුල පාටකට ඇවිල්ලා එහෙරල්ල දිග වෙලා තියෙන්නේ. ඇදිලා තියෙන්නේ. අපි බලමු. ටක් කඩලා. මොරොපු එකක් කඩලා කරමුද? තියෙන්නේ මේකත් මේකනේ. මේ කඩලා බලන්න ඕනේ. එතකොට නරන්න ඇදෙනවද කියලා බලන්න පුළුවන්. එතන දුලක් ඇදෙනවා. උඩින් එකක් කඩලා බලමු. දැන් නම් මලේ මට්ටම හරි ගිහිල්ලා තියෙන්නේ. බලන්න කොහොමද කියලා. අද හවසට බෙහෙත් තියෙනවා.
කරන්න වෙනවා අද හවසට. තමයි 4 වෙනි දවසේ. 4 වෙනි දවසේ බෙහෙත් තියනවා. අද දවල් බෙහෙත් තියන්න ඕනේ නේද මලේ මේ හරියට අවුව වැටෙන්න මේ කිනිත්ත මල්ලියට අවුව වැටෙන්න පොඩ ඇරලා තියන්න ඕනේ. එතකොට තව ටිකක් මේක හොඳට පදම් වෙනවා. ඊට පස්සේ මේක අද 12න් ඉස්සෙල්ලා අපි ඇවිල්ලා මේකට මම ඇවිල්ලා මේ බෙහෙත් තියනවා. ඉතින් මේ පුරුකට තමයි තියන්න තියෙන්නේ. කැල්ලෙන් කැල්ල පෙන්වන්න වෙන්නේ. හරිනේ මේක මම ගලවලා ගෝණිය ගලවලා කිතුල් කෝටු ටික ගලවලා අවුව වැටෙන්න පොඩ්ඩක් තිබ්බා. මේ විදිහට අවුව වැටෙන්න. එතකොට මල හොඳට පදම් වෙනවා. පස්වෙනි දවසේ ඊයේ මලට බෙහෙත් තියන්න කියලා හදන්න හිතුවේ. මල මෝරලා මදි කියලා හිතලා අද දවසට බැලුවා බලන්නකො මල දිහා කොහොමද කියලා. මල්ලානස්සෙන් යටින් ඉත්තෙන් කෑල්ලක් අරගෙන පොඩි කෑල්ලක් අරගෙන බලනවා. ඉතින්සල්ලාම ඊට පස්සේ මේක කඩලා බලන්න ඕනේ මේකේ දුහුල් ඇදෙනවද කියලා. මෙන්න මේ විදිහට මේ පේනවද ඔයගලන්ට? ඔන්න බලන්න තව කෑල්ලක් බලන්න. මෙහෙම කැල්ලා දුහුල් ඇදෙනවා ලාවට. හරියටම පැහැදිලි වෙන්නේ කැඩෙන්න ඕනේ හං වගේ වෙන්න බෑ. ආන් ඇදෙනවනේ හොඳට පේනවා ඒක. දැක්කද? ඒ ගානටවත් තියෙන්න ඕනේ. ඉතින් දවස් 5කට පස්සේ මල ඊ 4 වෙනි දවසේ අවුවේ පොඩ්ඩක් තියලා පදම එනකල් තියලා 5 වෙනි දවසේ ගලවලා බෙහෙත් තියනවා. ඒක මල ගලවලා බලන්න. මේ වගේ මට්ටමකට තමයි තියෙන්නේ 5 වෙනි දවසේ එනකොට මල. මේ ටික ඔක්කොම සූඹුල් බුහුල් තියෙනවා. ඒක ගෝනිලණුවකින් මේව කරලා අයින් කරන්න ඕනේ. 5 වෙනි දවසේ බෙහෙත් තියන්න යන්නේ. මේකේ මේ මුලින්ම මේ කුරුට්ට අයින් කරගන්න ඕනේ හොඳට මැදලා. මේක ගෝණි ලණු කෑල්ලකින් පොඩ්ඩක් මැද්දාම මෙන්න මේ විදිහට යනවා. මේක සම්පූර්ණයෙන්ම මල මෝරන්නේ නැති වෙන්න මේ කුරුට්ට අයින් කරන්න ඕනේ. මේ කුරුට්ට තිබුණොත් මල මෝරනවා. ඒකින් තමයි මේ කුරුට්ට අයින් කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ පොඩ්ඩක් නැති වෙන්න. ඊයේ දවසේ මේක අවුවේ තියලා
පදන් වෙන්න අවුවේ තියලා තියෙන්නේ. දැන් හයි වෙලා තියෙන්නේ ඊයේ දවසට. පොඩි හිරිච්ච පාරවල් තියෙනවා ඉතින්. මේ කුරුට්ට යනවා ගෝනිලනුවකින් වගේ තමයි මේව කරන්න ඕනේ. නැත්තම් මල මෝරනවා. මේක පිටින් කරොත් වැඩි. මේක දුහුල් සිවියක් වගේ තියෙන්නේ. ඒක යනවා. පළවෙනි බෙහෙත් තියන් මේ මලට බෙහෙත් තියනකොට කොහු පුරුක තියෙනවා මෙතන. කොහු පුරුක් දෙක. මේ කොහු පුරුක් දෙකෙන් දෙවෙනි පුරුකේ ළඟින් පළවෙනි බෙහෙත් තියෙන සිදුර හදා ගන්නවා. සාමාන්‍ය මලේ මැද්දකට වෙනකල් පළවෙනි සිදුර හදනවා. බෙහෙත් ප්‍රමාණය දාගන්න. දෙවෙනි සිදුර හදනවා ඉති ගැටේ මුල තියෙනවා මේ පුරුකේ. මේ පුරුකේ එච්චර ගැඹුරට හරන්නේ බෙහෙත් ප්‍රමාණයට විතරක් හාරලා මෙතන හිලක් හදා ගන්න ඕනේ. ඒ සිදුරෙන් බෙහෙත් දාන්න ඕනේ. බෙහෙත් ප්‍රමාණය ඊළඟට මම පෙන්නන්නම් කොච්චරක් දානවද කියලා මලේ හැටියට. දෙවෙනි පුරුකේ ඉඳලා ඉති ගැටේ බලලා ඉති ගැටේට වඩා ඉති ගැටේ කෙරෝලට වඩා අඩි භාගයක් විතර පල්ලෙහාට මෙතන තමයි ඉති ගැටේ කෙරෝල. ඉතින් හනස් මෙන්න මෙතනට වඩා ඊටක් විතර පල්ලෙහාට ගන්න ඕනේ මෙෂර්මන්ට් දුර. ඔන්න බලන්න. සෙන්ටිමීටර තියෙනවා 120ක් තියෙනවා. 120යි. ඊට පස්සේ මේකේ වට ප්‍රමාණය බලන්න ඕනේ. 120යි. මේකේ තියෙනවා මෙතනට නෙවෙයි. මෙතනට නේ. සෙන්ටිමීටර 27ක් තියෙනවා. 27යි 120යි. මේක බලන්නේ මේකට තියන්නේ අපි මේ පාර බෙහෙත් තියන්නේ කැස්පර් කියන බෙහෙත් එක. මේ තියෙන්නේ. මේක අපි එළියට ගන්න. ඒකල් පොඩ්ඩක් තියා ගන්න ඕනේ. මේකේ ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. වගුවක් තියෙනවා. වගුවට අනුව තමයි බෙහෙත් ප්‍රමාණය ගන්න ඕනේ. 120යි 27යි. මෙන්න මේ වගුවට අනුව. මලේ වට ප්‍රමාණය 27යි 28යි. මේ තියෙන මේක. එතකොට 114යි මේක. ඒ කියන්නේ මිලිලීටර් 14.7ක් දාන්න ඕනේ මේකට. ඒ කියන්නේ 7.35ක් එකකට වැටෙන්න ඕනේ. මේකට 7.35යි. ඉස්සරහට 7.35යි. ඒ ගානට තමයි දාන්න තියෙන්නේ. මේකට විටමින් C එකක් දාලා සෙලෝ ටේප් එකෙන් බැඳගත්තා. මේකට වතුර යන්න දෙන්න හොඳ නැහැ. බෙහෙත් ටික තාම දාලා නැහැ. බෙහෙත් 14.7ක් දාන්න තියෙන්නේ. ඒක 7.35ක් එකකට දානවා. මේකටත් දානවා ඒ වගේ. මෙන්න මේ විදිහට තමයි දාන්නේ. විටමින් C පෙත්තෙන් එකයි මේකට දාන්නේ. මේකේ ප්‍රමාණය අර වගුවේ තියෙන විදිහට දාලා මේකත් සෙලෝ ටේප් එකෙන් මෙන්න මේ විදිහට බැඳ ගන්න ඕනේ. එතකොට මේකට වතුර යන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට. පස්සේ අපි බෙහෙත් ටික දාමු මේකට. right. කැස්පර් කියන බෙහෙත් එක තමයි අපි තියන්නේ. මේක එකයි දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. තුනයි. Ay. Hold on.
1.35. Pahai 1.35. right ඒ ප්‍රමාණයම ඉස්සරහයකටත් දාන්න ඕනේ. තුනයි 6යි තුනයි 5 දාන්න. මේක මලට බෙහෙත් තිබ්බයින් පස්සේ මේක වහලා දාන්න ඕනේ. මේකට එන්න හොඳ නැහැ, වතුර කෙරෙන්නේ නැති වෙන්න වහලා දාන්න ඕනේ. මේක ෆුල් සීල් වෙන්න ගහලා දාන්න සෙලෝට එක. මලට වතුර යන්න. එන්න මෙහෙම. එහෙම වුණාම ඇති. මලට වතුර යන්නේ නැති වෙන්න තිබුණත් ඇති. වැඩි. නැත්නම් මල ඉදෙනවා. ඉදෙනවා කියන්නේ ඉක්මනට මෝරලා යනවා. ඒකට තමයි මේ සෙලෝට එකක් ගහලා මේක වහලා දාන්නේ. අපි ඊළඟට මේකට බෙහෙත් තියලා ඉවරයි. මේක කළු ඉටි කොලයකින් බැඳගෙන තියෙන්නේ. මේකට වතුර යන්නේ නැති වෙන්න සෙලෝ ටේප් එකක් ගහලා මම නම් හදාගත්තේ. ඊට පස්සේ ඔලුඹුලිය බැඳ ගන්න තියෙන්නේ. ඉටි ඔලුව ළඟ අන්න ඔහොම තියලා මේක දැන් ඉදෙන්නේ නැති වෙන්න මෙහෙම කරලා මේක බැඳගත්තාම මේකට කිසිම කරදරයක් නැතුව යට දාගත්ත හැදිලු ලන්න. ඊට පස්සේ අපි දවස් දෙකක් ගිහිල්ලා තමයි ආයිත් මල බලන්න එන්නේ. දවස් දෙකකින් මල හොඳටම පදන් වෙලා තියෙනවා නම් මලට මෙහෙම තට්ටු කරාම මේ මලේ තියෙන මල් ඇට ටික ඔක්කොම වැටෙන්න ඕනේ. ඒ ගානට එන්න ඕනේ. මේ හරිය සාමාන්‍යයෙන් ඉදිලා වගේ කහ පාට වේගන ඇවිල්ලා තියෙන්න ඕනේ. පොඩ්ඩක් පෙනුම වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි රහනේ මුදුන් ඉත්ත මේ තියෙන මල් ඉත්ති කෙරවල මේ තියෙන්නේ මේක සෑහෙන දිග මලක් මේ සෑහෙන දිගයි. මෙතනට අඩි භාගයක් විතර තියලා එතනින් කට් කරන්න ඕනේ. ඒක අපි ලබන සතිය බලමු. ලබන සැරේ දවස් දෙකකට පස්සේ දැන්ට ඔලුඹුලිය බැඳ ගන්න එක තමයි කරන්නේ. අයිත් මේ ඔලුඹුලිය ගලවන්නේ අපි මල කපලා ඉවරන කල්ම. දැන් හොඳට පදට ඔලුඹුලිය දාගන්න තියෙන්නේ. හරි. වෙන දවසට කිතුල් ගහේ රැහන කපන්න යන්නේ. බලමු අපි උඩට ගිහිල්ලා කොහොමද ඇට හැලෙනවද කියලා. ඇට හැලෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ මට්ටමට ඇවිල්ලා තියෙනවා මල. අපි ඊට පස්සේ බලමු මල වෙලලා රැහන කපන විදිය. මේ තියෙන්නේ මල. අපේ වෙන දවසේ. ඒක බලමු තට්ටුවක් දාලා වැටෙනවා ලාවට. මේ අර ලාවට වැදිච්ච කෑල්ල ඒකත් මේකේ අට ටික සුද්ධ කරගන්න ඕනේ දැන්. මෙහෙම මලේ අට හැලෙනවා අඩුයි. එක පැත්තක හැලෙනවා මේ පැත්තේ. අට ටික සුද්ධ කරලා ඉවරලා තමයි මල කපන්න මේ ඔතන්න ඕනේ. ඇට මෝරනවනේ. ඇට සුද්ධ වෙච්ච තරමට තමයි වැඩේ හරියන්නේ. මේ පැත්තෙන් නිකන් මලෙන් අල්ලපු හැටි වැටෙනවා. මේ එහෙම
මේ යට ටික සුද්ධ කරගන්න ඕනේ. එතකොට තමයි මල ඉක්මනට මෝරන්නේ නැති වෙන්නේ. එතකොට ගොඩක් කල් තෙලිජ්ජ ගන්න පුළුවන්. මේ විදිහට කරගන්න ඕනේ. ඉතින් මොදු තන්ට ඇවිල්ලා තියෙන්නේ. එක්කරි දුන්නිත්. ටික මේ වෙනවා. ඒක ලෙවල් එක වීඩියෝ එකක් ගන්න නයිත්. මලේ ඇට ටික ඔක්කොම අයින් කරලා තියෙන්නේ දැන්. ඊළඟට තියෙන්නේ අපිට මේ මල වෙලා ගන්න. එතකොට මලේ යට ඔක්කොම අයින් කරා. ගොඩක් දුරට අයින් කරලා තියෙන්නේ. යට ටික අයින් කරේ නෑ, ඒක කැපිලා නේද? මේ තියෙන්නේ මේ මල. මේක නැත්තම් කීකරු නෑ මල පොඩ්ඩක්. මේ දැන් හොඳට යට තියෙනවා නම් මේක මෙහෙ විදියට මේව වෙන්නේ නෑ. දැන් යට ටික අයින් වෙලා තියෙන්නේ. තුරු යට ටිකත් අයින් වෙලා තියෙන්නේ බොහෝ දුරට. පොඩ්ඩක් නැත්තම් දෙයක් කඩලා ගිහලා තියෙන කමක් නැහැ, කැපෙනකොට හරියයි. තියෙන්නේ දැන් මේක දෙල් කොළ වලින් වට කරලා බැඳ ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම. සම්මානෙන් දුන්නිත් කෙරෝලට මල්ලිත් කෙරෝලට තියග මෙතනට ඊටක් විතර පල්ලෙහාට තියලා බැඳලා ඉවර කර ගන්න ඕනේ. අපි ඒක බැඳගමු. මම ඒක බැඳ ගන්න විදිය කැල්ල පෙන්වන්න පුළුවන්. දෙල් කොළ මම ගෙනල්ලා තියෙන්නේ. මේ මම try එකක් දෙන්නම් පෙන්නන්න. හරි. නැත්තම් මම පොතල ඉවරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මේක සම්පූර්ණයෙන්ම මේ වගේ දෙල් කොළ වලින් පොතල ලනු මෙහෙ දෙල් කොළ වලින් වටා ගන්න ඕනේ වටේටම. එතකොට මේක පොඩ්ඩක් අවුවේ දාලා අරන් තියෙන දෙල් කොළ හොඳට මෙලෙක් වෙලා තියෙන මේ දෙල් කොළ ටික මේක මෙහෙම වැහෙන්න මල වැහෙන්න මෙන්න මෙහෙම පල්ලෙහා ඉඳලා උඩට ඔතා ගන්න ඕනේ. හරි මම ඒක කොටසක් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් මේ විදිහට දෙල් කොළ වලින් හොඳට වහ ගන්නවා මල. වහලා ඉවරලා උඩින් ඉඳන් පල්ලෙහාට ලණුවෙන් ඔතා ගන්න තමයි තියෙන්නේ. ඒ ලණුවෙන් ඔතා ගත්තයින් පස්සේ මම පෙන්නන්න මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මල සම්පූර්ණයෙන්ම දෙල් කොළෙන් වහ ගන්නවා වටේම. හොඳට මේ විදිහට. මේකෙන් වෙන්නේ මලට අවුව පොඩ්ඩක් වැටෙන එක අඩු වෙනවා. මල ඉක්මනට සවුත් වෙන එක වලකිනවා. අවුව රස්නේ වැදෙන්නේ නැති හින්දා. තමයි මෙතන වෙලා තියෙන්නේ. එහෙම කරාම මලට හොඳයි. වැඩි කාලයක් අපිට මල හොඳ මට්ටමින් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට ගෙට ගහ ගන්න ඕනේ. සම්පූර්ණ මලම නෙමෙයි අපි අර මල් මේ මලේ මැද තියෙන මල් මේවා එක කේරල් පටන් ගන්න තැන එතනින්ද වියතක් විතර පල්ලෙහාට තමයි මේ වෙලාගෙන තියෙන. ඊට පස්සේ දැන් තියෙන්නේ මම නූලක් දාලා කේරල් ටිකත් බැඳගෙන තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මල කපන්න යන්නේ දැන්. මල කපපු පැටියේ දෙහි ටිකක් අරගෙන ගන්න ඕනේ. මට මේක වීඩියෝ එකක් දාගන්න තමයි අමාරු. මේ විදිහට බලලා අපි බලමු. ඊළඟට හයි මේ 7-8 පාරක් කපන්න ඕනේ විනාඩි 2කට වගේ. කපලා ඉවරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. පොඩ්ඩක් දිය සීරාව වගේ දැනෙන්න ඕනේ. එතකොට මම අයිත් ඔයාලට වීඩියෝ එකක් ගන්නවා. අද දවසට 7-8 පාරක් කපන්න ඕනේ. දැන් විනාඩි 2කට එකපාරයි. තව ටිකකින් ඇවිල්ලා අයිත් කපන්න ඕනේ. මම මෙහෙම විඳලා මල ඉවර කරලාම තමයි යන්න අදහස තියෙන්නේ. හරි. එහෙනම් මම ඊළඟ මල කපලා ඉවරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි මල අගිස්ස කපන්න යන්නේ.
අගිස්ස කපන්න ඉස්සල්ලා මලේ අගිස්සේ මල් රැහන් ටිකට ගැටයක් දාලා අපි ඒක මලට එල්ලනවා. මොකද මලේ සමබරතාවය බිඳී යන හින්දා ඒකේ මලට හානියක් නොවෙන්න මලේ පහළට ඇදිලා ඒ බර සමානව තියෙන සමහර අයගොල්ලෝ ගල් එල්ලනවා. ඒ වුණාට මේක එල්ලුවාම මේක කාලයත් එක්ක වේලිලා යනකොට මල හිමීට ඒකට හැඩ ගැහෙනවා. අපි කපමු බලන්න. කපන්න යන්නේ. ඔව් කපපු හැටිය දෙහි ටිකක් ගන්න ඕනේ මේකට. මේ තියෙන්නේ කපපු හැටිය. මේක කහට එකක් ගන්න ඕනේ දෙහි ගෙඩියක්. දෙහි ගෙඩිය කපා ගන්න. මේක පොඩ්ඩකට නවත්තන්න. කපපු හැටිය හරියටම මෙහෙම කළා. කපපු හැටිය මේක මේ පෙන්න දෙන්න නැති වෙන්න මේ දෙහි ලෙල්ලක් හරි විටමින් C ටිකක් හරි මේකේ හොඳට ගන්න ඕනේ. එතකොට මේක කඳුල බේරනවා මල කපපු හැටියම. ඕගලන්ට පෙනේ. හරිද? අන්න ඒ විදිහට ගන්න ඕනේ. මේ තියෙන අර මල් කිනිත්ත එල්ලිලා සම්බරතාවය රැකෙන්න තමයි මේක මෙහෙම එල්ලලා තියන්නේ මලේ. මල කැපුවා විතරයි. මං හිතන්නේ කපපු සැනින්ම කහට පිපෙන්න දෙන්න නැතුව මේක මෙහෙම තියා ගන්න ඕනේ. ගාලා දෙකට දෙකක් විතර මමත් ගෙනත් තියෙන වැඩේට. බලමු. කොහොම දෙතුන් පාරක් මල කපන්න ඕනේ මේ වෙලාවේ. විනාඩි දෙකක් ඉඳලා අයිත් කපන්න ඕනේ. ඒ විදියට අපි බලමු. ඊළඟ සැරේ දෙතුන් පාරක් කපලා මොකද වෙන්නේ කියලා කඳුල බේරෙන්න ඕනේ. හරියටම මල සක්‍රිය වෙලා නම්. බලන්න. මල කපලා විනාඩි දෙකක් ගියේ නැහැ මලේ කඳුල හැදෙනවා. පේනවද? කියන්නේ මල සක්‍රිය මට්ටමේ තියෙන්නේ. කියන්නේ අපි කරලා තියෙන වැඩේ හරියටම කරලා තියෙනවා. දැක්කද? මේක ඔයාලට පේනවද ඒක? මෙන්න මෙතන. මෙතන තියෙනවා කඳුල. දැක්ක නේද කඳුල? මේක දෙතුන් පාරක් කපනකොට හොඳ මට්ටමට සක්‍රිය වෙන්න ඕනේ. ඉන්නේ කඳුල හැදීගෙන බේරෙනවා දැක්ක. බේරෙන්නේ නැහැ තාම. ඇදිලා තියෙනවා. ආවට දැන් මෙහෙම දෙපාරක් තුන් පාරක් කපන්න ඕනේ. දැන් අයිත් මලේ කහට පිපෙනවනේ. ඒ කහට පිපෙනකොට අපි අයිත් කපන්න ඕනේ. ටිකක් දවස් දැන් හතර පාරක් අත් පාරක්වත් කපන්න ඕනේ විනාඩි දෙකෙන් දෙකට. මම අයිත් කපන්න ඕනේ මේක දැන්. මේ බලන්න මේ මලේ කඳුල හැදෙන විදිය. දෙවෙනි කැපුම. බලන්න. පේනවද මේක? පෙන්වන්නේ කොහොමද ඒක? මේ තියෙන්නේ.
පේනෝනේ. තියෙන කඳුල හැදෙනවා. ඔන්න බලන්න කඳුල බින්දුව වැක්කිරෙන්න යන්නේ. ඔන්න කඳුල හැදෙනවා. කපලා විනාඩි 4ක් ගියේ නෑ. දෙවෙනි කැපුමට කඳුල හැදෙනවා. මේ මලේ කහට පිපෙන්නේ මේ දැක්කද හැම තැනින්ම මේ කඳුල හැදෙනවා. ඔන්න බලන්න කඳුල වැක්කිරෙන්න යන්නේ. මේ ගහේ පළවෙනි බින්දුව ඔන්න වැක්කිරනවා. අන්න වැක්කිරනවා. තව එකක් වැක්කිරනවා. කඳුල වැක්කිරනවා මලින් දැන් දෙපැත්තෙන්ම. අර සාර්ථක වෙලා තියෙන්නේ. දැන් මං තව අට්ටාලයක් ගහන්න වෙනවා යට මට. තෙලිච්ච බකට් එක තියන්න. එල්ලලා තියන්න නම් අදහසක් නැහැ. රිලව් ඉන්න මෙතන හොඳට හදා ගන්න ඕනේ. බලන්න පේනවද ඒක? අඳුර. ඉතින් කඳුල හැදෙන හැටි පේනවනේ වැක්කිරෙන්න යන්නේ. කොච්චර වේගෙන් හැදෙනවද කියලා බලන්න මේකේ මලේ. very good. මේ මල සක්‍රිය වෙලා තියෙන දැන්ටම.
මල එකපාරක් කැපුවා දැන්. බලන්න පැණි මල් තෙලි කඳුල වැක්කිරෙන හැටි. හොඳට වැක්කිරෙනවා. මලේ හවස 3ට විතර තමයි කපලා ඉවර වුනේ. බලන්න තෙලිජ්ජ ටික වැටලා තියෙන විදිය. කහට මොකුත් නැහැ. හොඳ තෙලිජ්ජ තියෙන්නේ මේකේ. මේ කහට පාටක් කිසිම දෙයක් නැහැ. හොඳ සුවඳයි. පැණි සුවඳයි මේ හරිය. මේ දැන් අද උදේ මල කපන්න ඉස්සෙල්ලා අද බලන්න ඕනේ මේ තෙලිජ්ජ ටික රත් කරලා බලන්න ඕනේ මේක හොඳ මණ්ඩිත් තියෙනවා මේක හැබැයි රා ටිකක් හදාගන්න පුළුවන් මට්ටමට හැදිලා තියෙන්නේ මේ තියෙන මල දැන් වැක්කිරනවා අයින් කරන්න හිතෙන්නේ නැහැ උනාට කපන්න එපා මල සක්‍රිය වෙන්න අද කපලා හෙට කපලා අද හවසට අද දවසේ වැඩ කරනකල් කපලා වැඩේ කට්ටාලේ ගහනවා මේකේ. බැරල් එකක් ගෙනාව ලොකු වෙඩි. දැන් මේක ඉතින් ඉන්න තැන. හොඳ පාටට තියෙනවා පිරිසිදු පාටට. මලේ 10 වෙනි දවසේ කපලා දවස් දෙකකට පස්සේ මල බලන්න කඳුල වැක්කිරන විදිය ඉතින් මොකද කිරිච්ච ටික ඒක සත්තු එහෙම ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ පැණි හොඳ මට්ටමට ඇවිල්ලා තියෙනවා වගේ බලමු අද හවසට කොච්චරක් කීයද කියලා මම දැන් මේක අරන් යනවා අරන් ඒක අරන් ගිහලා හොදලා ගේන්න ඕනේ රැයට බකට් එක ගෙල්ලන්න ඕනේ හරි
පැන්සි හොඳයි. පහේ කෑන් එකට 2.5ක් විතර අද තියෙනවා. බලමු ටෙලිජ් එන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. බලමු. ලිටර් 5 කෑන් එකකින් හිතන ලීටර් 2.5කට ප්‍රමාණයක් වෙලා තියෙනවට රැක් කරනවා පේනවද බින්දු? රැක් කරනවා පේනවනේ. කෑන් එකේ ප්‍රමාණය බලන්න අද කඳුල වැක් කරන විදිය. දැන් නම් හොඳ මට්ටමට කඳුල වැක් කරගෙන. දැන් තමයි පැණි හදන්න පුළුවන් මට්ටමට කඳුල වැක් කරන්නේ. බලන්න කඳුල වැක් කරනවා. දැන් හොඳට පෙනවා මල හොඳට හැදීගෙන එන්නේ. දැන් පැණි රහයි.
ආපු බඩු ටික ගහ උඩ ඉඳලා. අනිත් ටික පෙරා ගන්න කියලා තමයි හදන්නේ. චාක්කයට ගෙලින්ම පෙරා ගන්න. තෙලිච්ච ටික. පැණි නෙමෙයි තෙලිච්ච. තත්ත ගියතුළු ලිපේ. තව ටිකක් වැඩි වෙනකොට මේ එළිය ලිපට ගන්න වෙනවා. ගින්දර ටික දාගන්න. මේ ලිපක් හදලා තියෙන්නේ මෙතන. තව කපලා දර තියාගෙන ඉන්නවා. එන්න දැන් දීකුළු ටිකක් තියෙනවා දානවා. ගින්දර අවුල ගන්න.
දැන් පැන් එක ලිපෙන් තියමු. මේ පැණි රත් වෙනකොට තිරිච්ච රත් වෙනකොට මේකෙන් එනවා පෙන. අපි මේ පෙන ටික අයින් කර ගන්න ඕනේ. මේක පෙන්නන්න. මම ඒකට පාවිච්චි කරන්නේ පෙරම එකම තමයි. මේකම තමයි ඒකට මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්න වෙන අයින් කරන්න. උඩට ගින්දර වැටෙනකොට මෙන්න මෙහෙම පෙන දාගෙන එනවා. බලන්න. බලන්න මේ පෙන නේ රත් වෙනකොට මේ පෙන එනවා. මේවා ටික අයින් කරන්න ඕනේ. ඉතින් ටිකක් මදි වුණා. කියන්නේ ගින්දර ටිකෙන් ඉවිලන්නේ. ඉතින් ටික වැටෙනකොට තමයි පෙන ටික එන්නේ.
වගේ කප් එකකට පින ටික අයින් කරගන්න ඕනේ. ඉන්දර වැටෙනකොට තමයි පේන්නේ. මොන තෙලිච්ච ටික රත් වෙගෙන එනවා. දැන් ටික ටික ඔය ඉන්නේ පෙන. දැන් ටික ටික පෙන දාගෙන යනවා. ඉන්දර හොඳට වැටෙන්න ඕනේ ගානට පදමද. පෙන දාගෙන ඉන්න. පෙන පිපිගෙන ඉන්න.
දාන පෙන ටික අයින් කරගන්න ඕනේ දැන්. මෙන්න මේකෙන් තමයි සල්ලඩෙන් තමයි මම පෙන ටික අයින් කරගන්නේ මෙන්න මෙහෙම. මේ ටික රැඳිලා ආයෙත් එළිජ් ටික බැක් කරනවා. පෙන අයින් කරන්නේ මෙහෙමයි. සමහරේගොල්ලෝ හොඳට පිපෙනකල් පෙන එනකල් ඉඳලා අයින් කරන්නේ. මම මෙහෙම අයින් කරලා මට ලේසි. ඒකෝට මේක දෙපාර තුන් පාරක් කරනකොට මේ පෙන ටික ඔක්කොම මට අහු වෙනවා. මේක පෙන දානවා. ටික අයින් කරගන්න ඕනේ මේක. එළිජ් ටික බේරගෙන මේක අඩියට දෙලිජ් ටිකක් එනවා. ඒ ටික අපිට ගන්න පුළුවන් ඕනනම් අයි. බලන්න එළිජ් ටික පෑදෙන විදිය පෙන් ටික අයින් වෙනකොට පේනවා. රැඳිච්ච ඒවා ටික ඔක්කොම අයින් කරනවා ඉතින්. ඔක්කොම එකට ගන්න ඕනේ. බලන්න පැණි පාට වේගන එන විදිය.
මේ එන පෙන ඔක්කොම අයින් කරන්න ඕනේ හැමතිස්සෙම. තියෙන අන්තිම වෙන ටික මගේ දැන්ට ඉස්සත් අයින් කරගත්තාම අපතනකට එනවා පේන. අද එතකොට පැණි ටික ඉතුරු වෙනවා. බලන්න දෙලිච්ච ටික පැහැගෙන අස් වෙන හැටි. මේකේ තියෙනවා මේ තව මේ වගේ එකක් වක් කරන්න පුළුවන් මේකට. අවර කරගෙන යමු වැඩි. මෙන්න බලන්න දැන්. පෙන අයින් කරගත්තාන් පස්සේ පාඩ. දැන් පදම වැටිගෙන ඉන්නේ පැණියකට. ඒක හොඳම පිටු පැණි කියන්නේ.